සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? දිගු දවසකට පස්සේ අපි ආව ඔයාලට shopping වීඩියෝ එකක් අරගෙන. ඉතින් මේ දවස්වල නම් බඩු මිල ගොඩක් ඉහළ ගිහින් නේද තියෙන්නේ? ලෝකයේ පුරාම පවතින ප්‍රශ්නයක් තමයි ඉතින් නේද? අපිත් ඉතින් දැන් බඩු ගන්නකොට අත්‍යවශ්‍යම දේවල් තමයි ගන්න පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මාසෙකට 2-3 පාරක් අපි grocery shopping යනවා. මේ ඒ වගේ ගිය දවසක ගත්ත වීඩියෝ එකක්. ඔයාලත් ආසයිනේ shopping වීඩියෝ බලන්න. ඒ නිසා ඔන්න ඔයාලත් එක්ක ඒ අත්දැකීම බෙදා ගන්න හිතුවා. ඉතින් ගොඩක් වෙලාවට අපි සෙනසුරාදා දවසේ තමයි තෝරගන්නේ grocery shopping වලට. අපි ඔයාලට මිල ගණන් එක්කම පෙන්නන්නම්කො කොහොමද කියලා. මේ තියෙන්නේ ඉතාලියේ බහුලව දකින්න ලැබෙන කේක් වර්ගයක්. නත්තල්, පාස්කු වගේ උත්සව කාලවලට සුපර් මාකට් පිරෙන්න අපිට විවිධ වර්ග වලින් දැක බලා ගන්න පුළුවන්. අපි යමු පළතුරු එළවලු තියෙන පැත්තට. කලාතුරකින් ලාංකික එළවලු වර්ගත් අපිට දකින්න ලැබෙනවා. එහෙම තිබ්බොත් නම් අනිවාර්යෙන් අපි මිලදී ගන්නවා. මෙහෙම පාට පාටින් දකිද්දි නම් ගන්න ආස හිතෙනව නේද? ඉතින් මෙතන තියෙන බේකරි නිෂ්පාදන. පෙතිපාන්, ක්‍රැකර් වර්ග, බිස්කට් මේ වගේ දේවල් තමයි ඇසුරුම් කරලා තියෙන්නේ. ඔන්න තේ කෝපි වලට ආස කෙනෙක්ට නම් මෙතන විවිධ වර්ග වලින් මිලදී ගන්න තියෙනවා. මේ තියෙන්නේ වෙජිටේරියන් අයට නිෂ්පාදිත කෑම වර්ග. ගොඩක් කාබනික ආහාර වගේම බීම වර්ගත් මෙතන ඇසුරුම් කරලා තියෙනවා. මෙතන තියෙන හැම් සහ බේකන් වර්ග. ඒ වගේම විවිධ මස් වර්ග වලින් සකස් කළ සොසේජස් වර්ගත් මෙතනින් මිලදී ගන්න පුළුවන්.
මෙතන ගොඩක් තියෙන චීස් වර්ග. ඉතින් අනිවාර්යෙන් මමත් ගෙදරට අවශ්‍ය කරන චීස් මෙතනින් තමයි තෝරගන්නේ. ඔන්න ඉතින් අපිට අවශ්‍යම දෙයක් තමයි මේ ගන්නෙ. ෆ්‍රෙෂ් මිල්ක්. මේ මම ගන්න වර්ගය යොදය සහිත නිසා ඇත්තටම ගොඩක් රසයි. මේ තියෙන සකස් කළ ආහාර වර්ග. කාර්යබහුල කෙනෙක්ට නම් ඇත්තටම හොඳයි. මෙතන තියෙන්නේ පිරිසිදු කරලා ඇසුරුම් කළ මාළු වර්ග. විවිධ බෙල්ලෝ කකුලුව මෙතන තියෙනවා. ඔන්න ඉතින් චොක්ලට් පැත්තට තමයි මේ ආවේ. අනිවාර්යෙන් ගන්න වෙනවනේ. දැක්කේ නෑ වගේ යන්න බෑනේ. මෙතන තියෙන්නේ විවිධ බීම වර්ග. ෆැන්ටා, කොකා කෝලා, විවිධ එනර්ජි ඩ්‍රින්ක්ස් වර්ග, වයින් වර්ග, බියර් මේ වගේ ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. මේ තියෙන්නේ ෆ්‍රීසර් කළ එළවලු වර්ග. මමත් මෙතනින් මික්ස් වෙජිටබල් පැක් 4ක්, හතු පැකට් 2ක් අරගත්තා. මේ තියෙන්නේ බෝතල් කළ සෝස් වර්ග. ගොඩක් පාස්තා වර්ග වලට තමයි මේ සෝස් පාවිච්චි කරන්නේ. තක්කාලි, එළවලු, කොළ වර්ග වලින් සකස් කරපු මේවට සූගෝ කියලා තමයි ඉතාලි වලින් කියන්නේ.
මේ තියෙන ටින්කල සැමන් වර්ග. ඉතින් අපි මේ සැමන් වර්ගත් අනිවාර්යෙන් මිලදී ගන්නවා. ඉතින් මේ තියෙන විවිධ සේදුම් කාරක වර්ග. ෂැම්පූ, කන්ඩිෂනර්, ෆේස් වොෂ්, බේබි ප්‍රොඩක්ට් මේ වගේ ගොඩක් දේවල් මෙතන තියෙනවා. ඉතින් ගෙදරට අවශ්‍ය කරන රෙදි සෝදන සබන්, ඩිෂ් වොෂ්, බාත්රූම් සෝදන සබන් වර්ග අතේ ඇති මුදලට විවිධ මිල ගණන් යටතේ තියෙනවා. අයිස්ක්‍රීම් පැත්තටත් යමු නේද? තාම අපිට සීතල කාලගුණයක් තියෙන්නේ. ඒත් අයිස්ක්‍රීම් කන්න පුළුවන්. මේ තියෙන්නේ ෆ්‍රීසර් කළ පීසා වර්ග. අවන් එකට දාලා රත් කරලා කන්නයි තියෙන්නේ. බඩු ටික නම් අරගෙන ඉවරයි. බිල් කරන්නයි හදන්නේ. අපි ගෙදර ගිහින් බලමු මොනවද ගත්තේ කියලා. shopping කරලා ගෙනාවු බඩු ටික තමයි ඔයාලට අපි පෙන්නන්න හදන්නේ. චොක්ලට් වීඩියෝ එකෙන් පස්සේ මම ගෙනාවේ නෑනේ shopping වීඩියෝ එකක්. ඉතින් අද මම ඔයාලට මේ මාසෙකට අපි සති දෙකෙන් දෙකට තමයි බඩු ගේන්න යන්නේ මම මහත්තයා. ඉතින් මේ සති දෙකකට ගෙනාවු බඩු ටික තමයි අද මම ඔයාලට පෙන්නන්න හදන්නේ. ඉතින් අපි එකින් එක බලමු මොනවද ගෙනල්ලා තියෙන්නේ කියලා. ඉතින් අපි ගෙනාවු බඩු මොනවද කියලා බලමු. මම අත දිග ප්‍රමාණය ඔයාලට පෙන්නන්න. මුලින්ම තියෙනවා සොසේජස්. එතකොට බටර් ගත්තා. යෝගට් ගත්තා වැනිලා එක. ජෑම් වර්ග දෙකකින් ගත්තා. මේ යෝගට් ඩ්‍රින්ක් එක හරිම රසයි. මේකෙන් මම වර්ග දෙකෙන් 4ක් ගත්තා. ඊට අමතරව මෙතන තියෙන්නේ මේ එක කැෂූ වර්ග. මේකත් ඉතින් අපි ස්නැක් එකක් විදිහට පාවිච්චි කරනවා. ඒකෙත් කීපයක් ගත්තා.
මේ චීස් කේක්. මේකටත් මම ගොඩක් ආසයි. මොකද ගොඩක් පැණි රස නැහැ. සීනි අඩු කේක් වර්ගයක්. ඒක නිසා ඉතින් මේකත් මම ගොඩක් වෙලාවට අපේ ගෙදරට ගෙනියනවා. ඔරියෝ බිස්කට් එක. මේ තියෙන මම පාවිච්චි කරන කිරි වර්ගය ෆ්‍රෙෂ් මිල්ක් එක. මේකත් ඇත්තටම හරිම රසයි. ගෙදරට අවශ්‍ය කරන බඩු ටිකකුත් ගත්තා. මම ඉතින් ටීලාව කෙනෙක්නේ. අලුත් සමාජිකයානේ. කැන්ඩල්ස් දෙකකුත් ගත්තා. ඊට අමතරව සබන් දාන්නත් බෝතල් දෙකක් ගත්තා. රැස්ලින් ක්‍රීම් එකක් ගත්තා. මේ ඉතාලිය රිසොට්ටෝ කියලා කියන්නේ රිසෝ. ඒ කියන්නේ හාල් වර්ගයක්. නමුත් මේක ඉතාලිය විදිහට තමයි අපි හදලා කන්නේ. මෙතන තියෙන බිත්තර 30 කේස් එකක්. ෆැන්ටා ස්ප්‍රයිට් ඊට අමතර මික්ස් ෆෘට් එකක් ගත්තා. කොකාකෝලා මේ ඔක්කොම එක සැරේ බොන්නේ නැහැ. පාස්තා කිලෝ එකේ පැකට් 3ක් ගත්තා. ස්පැගති ඒකත් කිලෝ එකක්. පෙති පාන් ගත්තා 4ක්. ඊට අමතර පතාතේ ගත්තා. ෆිල්ම් එකක් බලද්දි කන්න පොප්කෝර්න්. මේක ටින් කරන සැමන් මාළු වර්ගයක්. ඉතාලියෙන් කියන්නේ තොන්නෝ කියලා. මේ පෙත්තඩි පොල්ල කුකුල් මස් පෙත්ති මේකනත් ගත්ත 4ක්. ඊට අමතරව චීස් ගත්තා. මේ ෆ්‍රීසර් කරපු හතු වර්ග ඒකෙන් මම පැකට් දෙකක් ගත්තා. මේක එළවලු වර්ග මික්ස් එකේ තියෙන්නේ. අල, බ්‍රොක්කොලි, කැරට් හැමදේම තියෙනවා ඒකේ. ඒකෙනුත් පැකට් 4ක් ගත්තා. පාස්තා වර්ග හදන නිසා චීස් ගොඩක් අපේ ගෙදර පාවිච්චි වෙනවා. ඒකෙනුත් මම ග්‍රෑම් 500 පැකට් දෙකක් ගත්තා. මේ තියෙන මොසරෙල්ලා චීස් එක පිට්සා හදද්දී ඕන වෙන නිසා ඒකෙනුත් මම පැකට් එකක් ගත්තා. කල කියන්නේ ඉතින් මම ආසම දෙයක්. ඒකෙනුත් ගත්ත පැකට් 5. මේ තියෙන පොඩි ස්නැක් වර්ග. ඒවත් ඉතින් හැම වර්ගෙම පැකට් කීපයක් ගත්තා. ආමන්ඩ් අපි ගෙදර පාවිච්චි කරන්නේ රතු සීනි. ඒකෙනුත් මම පැකට් දෙකක් ගත්තා. මේ තියෙන ඇපල් ජූස් එක. මේකත් හරිම රසයි. මේකෙනුත් මම දෙකක් ගත්තා. අපිට මේ බඩු ටිකට ගියේ යූරෝ 133යි 7.27ක්. ඔයාලා වීඩියෝ එක ආසාවෙන් බලන්න නැති කියලා හිතනවා. ඉතින් අපි අදට ගිහිල්ලා එන්නම්. ආයේ ලස්සන වීඩියෝ එකක් අරගෙන
ඉක්මනින්ම එන්න. අපිත් එක්ක දිගටම රැඳී සිටිය ඔයාලට ගොඩක් ස්තුතියි. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ. මම නිලු.